අයිබෝන් අපේ යාළුවෝ හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන්. අපේ ලංකාවේ ඉන්න මෙහෙට එන්න බලාපොරොත්තු වෙන යාළුවෝ කීප දෙනෙක් අහලා තිබ්බා මේ දරුවෝ පාසලකට ඇතුළත් කරන්නේ කොහොමද වගේ විස්තර ටික. අද ඒ ගැන තමයි පොඩ්ඩක් ඔයගොල්ලන්ට කතා කරන්න හිතුවේ. එතකොට ඕස්ට්‍රේලියාවේ පාසල් ගත්තාම ඇත්තටම ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ගවර්න්මන්ට් නැත්නම් පබ්ලික් ස්කූල්ස්. ඒවා කියන්නේ රජයේ පාසල්. ඊළඟට කැතලික් නැත්නම් කතෝලික පාසල් කියලා තියෙනවා. ඊළඟට ප්‍රයිවට් කියන්නේ පෞද්ගලික පාසල් කියලා මේ විදිහට වර්ග තුනක් තියෙනවා. ඊළඟට ඕස්ට්‍රේලියාවේ පාසල් වල ගත්තහම ඒ යන පන්ති අනුව කියන්නේ ග්‍රේඩ් එක අනුව මේකේ පාසල් කොටස් තුනක් තියෙනවා. පළවෙනියටම දරුවෝ යන්නේ ප්‍රයිමරි ස්කූල් එකට. ඒ කියන්නේ ප්‍රාථමික පාසලට. ඊළඟට හයි ස්කූල්, ඊට පස්සේ සීනියර් සෙකන්ඩරි. එහෙම නැත්නම් කොලෙජ් කියලා කියනවා. එතකොට ප්‍රයිමරි ස්කූල් ගත්තොත් ඒ කියන්නේ ප්‍රාථමික පාසල් පටන් ගන්න කින්ඩර් ඉඳන් 6 වසරට යනකම් තියෙනවා ප්‍රාථමික පාසල් වල. එතකොට කින්ඩර් කියන්නේ පෙර පාසල නැත්නම් කින්ඩර්ගාර්ටන්. ලදරු අධ්‍යාපනය. මේ පෙර පාසලක් තියෙන අර ලංකාවේ වගේ වෙනම පෙර පාසල් එහෙම ඒවාක් තියෙනවා. වෙනම තියෙන පෞද්ගලික ඒවාක් තියෙනවා. නමුත් හැම ප්‍රාථමික පාසලකම රජයේ වේවා, පෞද්ගලික වේවා, කතෝලික වේවා සෑම පාසලකම කින්ඩර් කියලා පන්තියක් තියෙනවා. සමහර පාසල්වල කින්ඩර් කියලා පන්ති දෙකක් හෝ තුනක් තියෙන්න එහෙමත් තියෙනවා. එතකොට කින්ඩර් කියන පන්තියට දරුවෙක් ඇතුළත් කරන්න පුළුවන් අවුරුදු 4 සම්පූර්ණ වුණා නම්. අවුරුදු 4 සම්පූර්ණ වෙච්ච දරුවට කින්ඩර් එකට යන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 5 සම්පූර්ණ නම් ඊළඟට යන්නේ ප්‍රෙප් එකට. ඔන්න ඕක තමයි වෙනස තියෙන්නේ. ලංකාවේ වගේම මෙහෙත් වසර ඇත්තටම 13ක් තියෙනවා. ඒ වුණාට පන්ති වශයෙන් කියනකොට අවසාන පන්තිය 12 වසර. ග්‍රේඩ් 12 වලින් ඉවරයි ඉස්කෝලේ. මොකද මේකේ ප්‍රශ්නේ වෙන්නේ කින්ඩර් එකට පස්සේ යන පන්තියට කියන්නේ ප්‍රෙප් කියලා. ඒක ග්‍රේඩ් 1 කියන්නේ නැහැ. හැබැයි ලංකාවේ වගේ නම් දරුවගේ වයසත් එක්ක බලපුවාම ඒක ග්‍රේඩ් 1 වලට සමානුපාතික වෙන්නේ මේ ප්‍රෙප් එක. ඊට පස්සේ තමයි ග්‍රේඩ් 1 to 6 එකේ ඉඳන් 6 දක්වා 6 වසර දක්වා ඔය කාණ්ඩයට අපි කියන්නේ ප්‍රයිමරි ස්කූල් කියලා. ඊළඟට හයි ස්කූල් කියනවා ග්‍රේඩ් 7 ඉඳන් ග්‍රේඩ් 10 වෙනකම්. සමහර පාසල් වල දැන් පාසලෙන් පාසලට මේ වෙනස් වෙනවා. දැන් අපේ පුතා මුලින්ම ගියපු පළවෙනියට ගියපු ඉස්කෝලේ සමර්ඩේල් ප්‍රයිමරි ස්කූල්. ඒක ප්‍රයිමරි ස්කූල් එකක්, රජයේ පාසලක් සහ ප්‍රාථමික පාසලක්. ඒකේ 6 වසර දක්වා විතරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔය අපි කලින් හිටපු ගෙවල් කිට්ටුව තිබුණා පාසල ප්‍රොස්පෙක්ට් හයි ස්කූල් කියලා. ඒක හයි ස්කූල් එක. ඊළඟට තවත් සමහර පාසල් තියෙනවා කින්ඩර් එකේ ඉඳන් ග්‍රේඩ් 12 දක්වාම තියෙන පාසලුත් තියෙනවා. සමහරලාට ඔය ප්‍රයිවට් ස්කූල්ස් පෞද්ගලික පාසල් වගේ ඔය විදිහට මේ කින්ඩර් එකේ ඉඳන් ග්‍රේඩ් 12 වෙනකම්ම තියෙනවා. දැන් එතකොට අපේ පුතා ඇත්තටම යන්නේ කැතලික් ස්කූල් එකකට. අපි කලින් එක මාරු වුණා. අපි හිටපු තැන් ටික මාරු වෙච්ච නිසා ඒ පාසලේ කින්ඩර් ඉඳන් ග්‍රේඩ් 10 වෙනකම් තියෙනවා. කොහොම පාසලෙන් පාසලට මේක වෙනස් වෙනවා. ඊළඟට දැන් අපි බලමු ඔයගොල්ලොන්ට කොහොමද දැන් මේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ පාසලක් හොයාගන්නේ කියලා. ඇත්තටම දැන් මෙහි රජයේ පාසල් වලට නම් ඒකට යන්න පුළුවන් එක ප්‍රදේශයක් තියෙනවා. දැන් අපි කලින් හිටපු ඒරියා එකට කියන්නේ ප්‍රොස්පෙක්ට් වේල් කියලා. එතකොට ඔය ප්‍රොස්පෙක්ට් වේල් කියන ඒරියා එක තව ප්‍රොස්පෙක්ට් කියලා තියෙනවා. ඒකට යාබද ප්‍රදේශයක්. යාබද සබර්බ් එකක්. ඒතකොට ප්‍රොස්පෙක්ට් වේල් සබර්බ් එක, ප්‍රොස්පෙක්ට් කියන සබර්බ් එක,
සමර්හිල් කියන සබබ් එක වෙස්ට් ලෝන්සෙස්ටන් වලින් කොටසක්. ඔන්න ඔය ප්‍රදේශ ඔක්කොටම තිබ්බ රජයේ ප්‍රාථමික පාසල තමයි සමර්ඩේල් ප්‍රයිමරි ස්කූල්. එතකොට අපිට යන්න පුළුවන් ඒ පාසලට විතරයි. කියන්නේ අපි ජීවත් වෙන අපි පදිංචි ලිපිනේ ඇතුළත තියෙන ඔය පාසල විතරයි යන්න පුළුවන් එකට තිබුණේ. ඒ කියන්නේ ඒක කැච්මන්ට් ඒරියා එකක් තියෙනවා හැම පාසලකටම. ඒ කැච්මන්ට් ඒරියා එකට අදාළ පාසලට විතරයි යන්න පුළුවන්. එහෙම නැතුව මේ කිලෝමීටර්ස් ගානක් ඈතට ගිහිල්ලා ඈතින් තියෙන වෙන ඉස්කෝලකට යන්න මෙහෙ ඉඩ දෙන්නේ නැහැ. රජයේ පාසලකට යන්න බෑ. හැබැයි ඒවට ප්‍රයිවට් ඉස්කෝලකට යනවා නම් දානවා නම් දරුවව එතකොට පුළුවන්. එතකොට ඒකේ ඒ කැච්මන්ට් ඒරියා එක අදාළ වෙන්නේ නැහැ. දැන් අපි බලමු මේ විදිහට කොහොමද දැන් මේ කියන පාසල් හොයාගන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ මෙන්න මෙහෙම මේ Google එකේ ගැහුවොත් how to find catchment area and school in Tasmania. මම මේ ටස්මේනියා ගැන කතා කරන්නේ. අපි ටස්මේනියාවෙන් ඉන්නේ. ඒක ඔයා ඉන්න ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. එතකොට දැන් මෙන්න මෙහෙම ගහන්න. මෙහෙම ගහලා සර්ච් කරපුවාම එනවා find your local primary school කියලා. මේක ක්ලික් කරාම අපිට මෙන්න මෙතනට එන්න පුළුවන්. මේකේ බලමු මේ ක්ලික් කරලා. මේ තියෙන intake area map. ඔන්නෝක උඩ ක්ලික් කරාම මෙතන මේ මැප් එකකට අපිව ඕපන් වෙනවා. එතකොට අපි දැන් මේකේ ගහලා බලමු අපි කලින් හිටපු ප්‍රදේශය. ඔන්න එතකොට ආවා. මේක තමයි අපේ ඇඩ්‍රස් එක. ටිකක් ගහනකොටම ආවා. ඒක ගහලා බලුවාම මේ තියෙන මේ ප්‍රයිමරි ස්කූල්ස් සහ කම්බයින් ස්කූල්. ඔන්න ස්කූල් නේම් එක සමර්ඩේල් ප්‍රයිමරි ස්කූල්. ඔන්න ඒකට විතරයි යන්න පුළුවන්. එතකොට ඔයාලට දැන් තේරෙනවා මේක හොයාගන්නේ කොහොමද කියලා. අපි බලමු වෙන ඇඩ්‍රස් එකක් ගහලා බලමු මේක. අපි මේ නිකන් ගහලා බැලුවා මේ නිව්ස්ටෙඩ් කියන සබබ් එකේ නිකන් බොරු ඇඩ්‍රස් එකක් ගහලා බැලුවා. එතකොට අන්න ඒකට අදාළ පාසල ඊස්ට් ලෝන්සෙස්ටන් ප්‍රයිමරි ස්කූල්. අන්න දැන් ඔයගොල්ලන්ට තේරෙනවා කොහොමද මේ පාසල හොයාගන්නේ කියලා. ඊළඟට මේ පාසල හොයාගත්තට පස්සේ ඔයගොල්ලන්ට ලේසියෙන් මේ පාසලේ නම ගහලා සර්ච් කරපුවාම ඒගොල්ලොන්ගේ කන්ටැක්ට් ඊමේල් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන තැන ඔයගොල්ලෝ මැප් එකෙන් අරගෙන පොඩි විසිට් එකක් දාන්නත් පුළුවන්. දාලා ඔයගොල්ලන්ට අහන්න පුළුවන් මොනවද ඉස්කෝලේට ඔයගොල්ලොන්ගේ බබාව දරුවාව ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය දේවල් මොනවද කියලා ඒගොල්ලොන්ගෙන් අහන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් දරුවෙක් පාසලට ඇතුළත් කරනකොට අවශ්‍ය වෙන ලියකියවිලි තමයි පාස්පෝර්ට් එක, දෙමාපියන්ගේ පාස්පෝර්ට්, දරුවගේ දෙමාපියන්ගේ වීසා, ඊට පස්සේ දරුවගේ උපැන්න සහතිකේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඕනේ. ඒ කියන්නේ සිංහලෙන් ලංකාවේ දෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඒකේ ඉංග්‍රීසි කොපි එකක් ඕනේ, ට්‍රූ කොපි එකක්. ඊළඟට කලින් පාසල් වාර්තා තියෙනවා නම් ඒවා ටිකක් අවශ්‍යයි. ඊළඟට තව දෙයක් තියෙනවා. ඒක තමයි authority to enroll. මේ කියන්නේ රජයේ පාසලකට දරුවෙක් ඇතුළත් කරනවා නම් ඒකට විශේෂ ඩොකියුමන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒකට කියන්නේ authority to enroll කියලා. එතකොට ඒකට අවශ්‍ය ලින්ක් එක ගොඩක් වෙලාවට ඔයා ඉස්කෝලේට කතා කරා නම් ඒගොල්ලොත් ඔයාට ඊමේල් එකක් දානවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලත් ඒ විදිහට එකට ඇප්ලයි කරන්න පුළුවන්. අපි නිකන් බලමු කොහොමද මේක කරන්න කියලා. දැන් මම මෙතන ගැහුවා Tasmanian Education Department International Students කියලා සර්ච් කරා. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. අන්නකට මේ වෙබ්සයිට් එකට යන්න. ඒක Tasmanian Government Education International කියන වෙබ්සයිට් එකට. ඒක ගිහිල්ලා study temporary resident program කියන එක සිලෙක්ට් කරලා බලන්න. දැන් මේකෙන් අපිට තව විස්තර ටිකක් හිතා ගන්න පුළුවන්.
එතකොට මේක කියනවා students will be placed in a year appropriate to their age. කියන වයසට හරියන පන්තියට තමයි මේ ළමයාව ඇතුළත් කරන්නේ. ඊට වඩා වෙනස් එකට දාන්න ඕන නම් ඒ ගැන ඉස්කෝලෙත් එක්ක කතා කරන්න වෙනවා. ඊට පස්සේ ස්කූල් ස්ට්‍රක්චර් කර මම වලට කලින් කිව්ව එක කින්ඩර්ගාර්ටන් කියන්නේ පෙර පාසල, ඊගාට ප්‍රයිමරි ස්කූල් කියන්නේ ප්‍රෙප් ඉඳන් 6 වසර දක්වා, ජූනියර් හයි ස්කූල් 7 to 10, සීනියර් හයි ස්කූල් එහෙම නැත්නම් කොලෙජ් කියන්නේ 11 and 12. ඇතරම් වාර 4කුත් තියෙනවා. අවුරුද්දට වාර 4යි මේ ඉස්කෝලවල. ලංකාවේ වගේ වාර 3ක් නෙවෙයි. හැම වාරයක්ම සති සාමාන්‍යයෙන් වාරයක් සති 10ක් වෙනවා. ඊට පස්සේ සති දෙකක නිවාඩුවක් තියෙනවා. එහෙම තිබිලා අන්තිම වාරය ඉවර වෙන්නේ දෙසැම්බර් මාසෙදී. දැන් මේ අවුරුදු දෙසැම්බර් 16 ඉවර වුණේ. එතකොට නමුත් දෙසැම්බර් 16 ඉවරුනාට පස්සේ ආයි ඊගව අවුරුද්දේ පාසල තමයි පටන් ගන්න. ඒ පටන් ගන්නේ පෙබරවාරි වල මුල් සතියේ. එතකොට ලොකු නිවාඩුවක් හම්බෙනවා අවුරුද්දේ අවසානයේට. එතකොට මේ ඉස්කෝලවලට ළමයි ඇතුළත් කරනකොට අපිට සමහර විට ටියුෂන් ෆී එක ගෙවන්න වෙනවා. එතකොට මේ ටස්මේනියාවේ රජයේ පාසල් වල ටියුෂන් ෆී එක තමයි මේ තියෙන්නේ. ලදරු පාසලක් නම් අවුරුද්දට 3800ක් ගෙවන්න ඕනේ ඩොලර්ස්. ටර්ම් එකෙන් ටර්ම් එකට ගෙවනවා නම් 950 ගානේ ගෙවන්න ඕනේ. නැත්නම් සතියට ගෙවනවා නම් 95 ගානේ ගෙවන්න ඕනේ. ඊට පස්සේ prep to year 12 අවුරුද්දට 7600ක් ගෙවන්න ඕනේ. මේක තමයි දැනට යන රේට් එක. ඊළඟට දැන් අර අපි ඇප්ලිකේෂන් එක දානකොට authority to enroll එක ගන්න එතන අපිට 150ක් ගෙවන්න ඕන ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ authority to enroll එකටත් තව ඩොලර් 100ක් මම හිතන්නේ ගෙවන්න තිබුණා. දැන් මේ තියෙන ටියුෂන් ෆීස් මේකට අමතරව ස්කූල් ලෙවීස් කියලා ගානකුත් ගෙවන්න තියෙනවා. ඒක අපිට නම් තිබුණේ පළවෙනි අවුරුද්දේ ඩොලර් 205ක් මං හිතන්නේ. ඊළඟට අපි ගිහිල්ලා බලමු visa at a glance. මෙන්න මේක ඉතාම වැදගත් ඩොකියුමන්ට් එකක්. මේ තියෙන්නේ ඔයාලා ඉන්න වීසා එක අනුව මේ authority to enroll කියන එක අවශ්‍යද? application fee ඕනේද? tuition fee ගෙවන්න ඕනේද? school levies ගෙවන්න ඕනේද කියන එක. school levies නම් හැමෝම ගෙවන්න ඕනේ. මේක එක වීසා වර්ග තමයි තියෙන්නේ. එතකොට ටෙම්පරරි මේ බ්‍රිජින් වීසා කියන්නේ ඒව තාම රෙසිඩෙන්සි ස්ටේටස් එක ටෙම්පරරි. ඒ කියන්නේ පදිංචි තාවකාලික පදිංචි කරු වශයෙන් ඉන්නකොට authority to enroll කියන එකත් ඕනේ, application feeත් ඕනේ. tuition fee එක ඒකට කලින් තිබ්බ වීසා එක අනුව වෙනස් වෙනවා. ඒ වුණාට permanent වුණාට පස්සේ කියන්නේ ස්ථිර පදිංචිය ගත්තට පස්සේ නම් එහෙම ඒවා අවශ්‍ය නැහැ. එතකොට මේ ටියුෂන් ෆී ගෙවන්න ඕනෙත් නැහැ පර්මනන්ට් වුණාට පස්සේ. දැන් බලමු මේකේ මේකේ තියෙන මේ වීසා සබ් ක්ලාස් එකක් තියෙනවා මෙතන. මෙතන මේ තියෙන වීසා සබ් ක්ලාස්. එතකොට ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඔය ගොඩක් අය එන වීසානේ 190, 191, 189 වගේ. ඒවා පර්මනන්ට් ඒවා. ඒවට එහෙම මොනවත් ගෙවන්න අවශ්‍ය නැහැ. ස්කූල් ලෙවිස් තමයි ගෙවන්න ඕනේ. එතකොට දැන් 482 වගේ වීසා එකකට ආවොත් ඒගොල්ලන්ට authority to enroll එකක් අවශ්‍යයි. application fee ගෙවන්න ඕනේ. tuition fee ගෙවන්න අවශ්‍ය නැහැ. ස්කූල් ලෙවිස් ගෙවන්න ඕනේ. මේක තමයි මේකේ තියෙන ඉතාම වැදගත්කම.
දැන් ඔය සමහර වෙනවානේ මේ 491 එකෙනුත් ඒගොල්ලෝ 50% ගෙවන්න ඕනේ ටියුෂන් ෆී එක. මේ බැලුවේ මේක ස්ටුඩන්ට් වීසා එකක් තියෙනවද කියලා. ඒක ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරලා ඒ ඇත්තටම අදාළ වීසා එකට අනුව බලා ගන්න පුළුවන්. මට මතක විදිහට ස්ටුඩන්ට් වීසා තියෙන අයත් ෆුල් ටියුෂන් ෆී එක ගෙවන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් අවශ්‍ය ඩීටේල්ස් ටික දීලා. දැන් මේ විදිහට ඇප්ලිකේෂන් එකක් දැම්මට පස්සේ ඒගොල්ලෝ ඔයගොල්ලන්ට එවනවා ඊමේල් එකක්. මේකේ ෆී එකක් තියෙනවා. ඒක ගෙවන්න කියලා. ඒ ෆී එක ගෙවලා ඒකේ රිසිට් එක ඇටච් කරලා අනිත් පැත්තට යවන්න ඕනේ. එතකොට ඒක එවලෙම කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒගොල්ලෝ අර authority to enroll කියන ෆෝම් එක අපිටත් එවනවා. ඒක යන අදාළ ඉස්කෝලේටත් එවනවා. එතකොට ඒ වගේ දරුවව ඉස්කෝලේට ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට දැන් ප්‍රයිවට් ඉස්කෝලවල ගත්තොත් නම් ටියුෂන් ෆී එක ඇත්තට මීට වඩා ටිකක් අඩුයි. දැන් අපි දැක්කනේ මේකේ තියෙන ටියුෂන් ෆී එක 7600ක් විතර වෙනවානේ කින්ඩර්ගාර්ටන් වලින් පස්සේ අවුරුද්දට. ඒ ගණන් වගේ තමයි යන්නේ. ඒක හැබැයි ඒගොල්ලන්ගේ වෙනස් වෙනවා. දැන් ප්‍රාථමික පන්ති වලට වඩා උඩ පන්ති වලට යනකොට වෙනස් වෙනවා. සමහරට ඔය ගානට වඩා වැඩි වෙන්නත් පුළුවන්. 11 වසර 12 වසරට වගේ යනකොට. සාපේක්ෂව රජයේ පාසල් වලට වඩා ටියුෂන් ෆී එක අඩුයි ප්‍රයිවට් ස්කූල් වල. ඊට පස්සේ මේ කතෝලික පාසල් කියන්නේ ඒක මික්ස් වගේ ඉස්කෝලයක්. ඒක අර්ධ ප්‍රාථමික අර්ධ රාජ්‍ය වගේ ඒ විදිහට තමයි යන්නේ. කතෝලික සභාවකින් තමයි ඒක පාලනය වෙන්නේ. එතකොට ඒකෙත් ෆී එකක් ගෙවන්න තියෙනවා. ඒ ෆී එකත් රජයේ පාසලක තරම් ෆී එකක් නෙවෙයි, ඊට වඩා අඩුයි. ඒකට කතෝලික වීම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එහෙම කතෝලික වෙන්න ඕනි කියලා එකක් නැහැ. එහෙම ඉස්කෝලේට ළමයෙක් ඇතුළත් කරගන්න. මට තව දෙයක් කියන්න අමතකුණා. දැන් අර අවශ්‍ය දේවල් වල ඉස්කෝලේකට ඇතුළත් කරනකොට ඔයාලට මේ ඇඩ්‍රස් එකක් අවශ්‍යයි. ඕස්ට්‍රේලියානු ලිපිනයක් අවශ්‍යයි. ඒ කියන්නේ මෙහෙට ඇවිල්ලා ඔයාලට තියෙන ඒ ලිපිනය අවශ්‍ය වෙනවා. මේකට ඇතුළත් කරගන්න. ඒක ලිපිනය දාලා අපි අර බලන්නෙත් කොහෙද කියලා. ඒක අවශ්‍යයි. ඔන්න එහෙනම් අපි අද කතා කරේ ඕස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය ගැන පොඩි විස්තරයක් සහ ලංකාවේ ඉඳන් එන ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලන්ගේ දරුවන්ව මේ පාසලකට ඇතුළත් කරගන්නේ කියන එක ගැන. එතකොට දැන් අපිත් ඇත්තටම ඔය කියන පාසල සමහර ඩෙල් ප්‍රයිමරි එක ඉස්සෙල්ලාම හොයාගෙන අපි මේ පාසලට ගිහිල්ලා කතා කරා මොනවද ගේන්න ඕන දේවල්, ඒ දේවල් හැම එකම ඇත්තටම කතා කරා. මම යන්න කලින් ඊමේල් එකකුත් දැම්මා. ඒකේ අපේ වීසා ඩොකියුමන්ට්ස්, පාස්පෝර්ට් ඩොකියුමන්ට්, බර්ත් සර්ටිෆිකේට්ස් ඒ ඔක්කොම ඇටච් කරලා මම ඊමේල් එකක් දාලා තිබ්බා. එතකොට ඒගොල්ලෝ උදව් කරනවා. ඊට පස්සේ ඒ දරුවව ඇතුළත් කරගන්න තෝරගත්තට පස්සේ හැමදේම හරි ගියට පස්සේ අපොයින්ට්මන්ට් එකක් දෙනවා. ඇවිල්ලා විදුහල්පතිතුමාව හමු වෙන්න කියලා. එතකොට විදුහල්පතිතුමාව එයාට ඉස්කෝලේ එක්කගෙන ගිහිල්ලා ඒ වටේට එක්කන් ගිහිල්ලා ඒ පාසලේ තියෙන පහසුකම්, දරුවගේ පන්ති කාමරය ඒ ටික පෙන්නලා දරුවගේ ගුරුතුමියව අඳුනලා දීලා ගුරුතුමා හරි ගුරුතුමිය හරි අඳුනලා දෙනවා. ඒ වගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් හම්බෙනවා. එතකොට ඕස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය ගැන කියනවා නම් ඒක ඇත්තටම චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි, ප්‍රැක්ටිකල් බේස්ඩ්, ඒ කියන්නේ ප්‍රායෝගික දැනුම මත පදනම් වෙච්ච ළමා හිතකාමී, ස්ට්‍රෙස් අඩු, ග්ලෝබල් රිකග්නිෂන් එකක් තියෙන, කියන්නේ ලෝකයේ පුරාම පිළිගැනීමක් තියෙන උසස් මට්ටමේ අධ්‍යාපන පද්ධතියක් තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාටත්
වැදගත් වුණා නම් උදව් වුණා නම් අපිට ලයික් එකක් දාන්න, අපිට subscribe කරන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් comment section එකේ දාන්න. පුළුවන් වෙලාවට අපි ඒකට reply එකක් දාන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.